අපි විශ්වාස කරන්නේ තිරසාර සංවර්ධනය කියන්නේ අද දින සඳහා විසඳුම් නිර්මාණය කිරීම විතරක් නෙවෙයි. අනාගත පරම්පරාව වෙනුවෙන් ස්වාභාවික පරිසර පද්ධතිය සුරක්ෂිත කර ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීමද වන බවයි. ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම සහ සංරක්ෂණය අරමුණු කරගනිමින් අපි 2023 දී ආරම්භ කරපු ව්‍යාපෘතිය තමයි Root of Resilience. හේලිස් ෆෙන්ටන්ස් අපි විශ්වාස කරන්නේ පරිසර සංරක්ෂණය සඳහා අපිට තියෙන වගකීම පැල සිටුවා පමණින් අවසන් වෙන්නේ නැහැ කියලා. පැලවල පැවැත්ම සහ වර්ධනය තහවුරු කරන්න නම් අඛණ්ඩ අධීක්ෂණයක් වගේම රැකවරණකුත් අත්‍යවශ්‍යම වෙනවා. අන්න ඒ නිසා පැල සිටුවලා ඉවර වුණාට පසුවත් ඒ කඩලානු කලාපයේ පැලවල වර්ධනය සහ පැවැත්ම ගැන අපි අඛණ්ඩව සොයා බැලුවේ. STS ආයතන මගින් සිදු කරනු ලැබූ අධීක්ෂණයට අනුව මුලින් රෝපණය කළ පැල 1700 අතරින් පැල 1153ක් ඉතාමත් සාර්ථක වන වර්ධනය වන බව තහවුරු වුණා. ඒ කියන්නේ 70%ක සාර්ථකත්වයක්. ඉතා හොඳින් වැඩුණු කඩලානු පද්ධතියේ අස්තමීතුකත කාබන් ඩයොක්සයිඩ් ටොන් 8කට ආසන්න ප්‍රමාණයක් අවශෝෂණ කරගමින් ගෝලීය දේශගුණික ක්‍රියාමාර්ග සඳහා ධනාත්මක ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම ජෛව විවිධත්වය සුරකමින් මුළු පරිසර පද්ධතියේම ශක්තිමත් කිරීමටත් කඩොලාන පද්ධතිය දායක වෙනවා. මෙවර ලෝක කඩොලාන දිනේදී අපේ කඩොලාන ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය අධීක්ෂණ කටයුතු සහ කළමනාකරණ කටයුතු තවත් ශක්තිමත් කරන්න Root Pulse කියන ඩිජිටල් ට්‍රී ට්‍රැකින් ඇප් එක හේලිස් ෆෙන්ටන්ස් අපි නිල වශයෙන් හඳුන්වා දෙනවා. මේ මොබයිල් ඇප් එක හරහා රෝපණය කරන ලද සෑම කඩොලාන පැලයක්ම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම පැලවල වර්ධනය, පැවැත්ම සහ පාරිසරික බලපෑම් පිළිබඳවත් නිවැරදි දත්ත ලබා ගන්න පුළුවන්. Root Pulse ඇප් එක හරහා සිදු කරන අඛණ්ඩ අධීක්ෂණය මගින් අපේ පාරිසරික වැඩසටහන්වල විනිවිදභාවය, වගවීම සහ දිගුකාලීන පැවැත්ම සම්පූර්ණයෙන්ම තහවුරු කරන්නත් පුළුවන්. හේලිස් ෆෙන්ටන්ස් අපේ වගකීම පැලයක් රෝපණය කරා පමණින් අවසන් වෙන්නේ නැහැ. ඒ රෝපණය කරන ලද පැලය වර්ධනය වී වැඩෙමින් අනාගත පරපුර වෙනුවෙන් පරිසරය රැක දෙන තෙක් අපේ කැපවීම අඛණ්ඩව පවතිනවා. Root of Resilience අද ශක්තිමත් වෙමින් හෙට තිරසාර කරමු.